ඉඩමේ ප්ලෑන් එක අරගෙන අවුරුදු 10ක් ගියාම මේක එක්ස්පයර් වෙනවද? Oh my god! Wow! අපේ ඉඩමේ ප්ලෑන් එක ඇඳලා දැන් අවුරුදු 12ක් වෙනවා. ගයක් හදන්න ලෝන් එකක් දාන්න ගියාම බැංකුවෙන් කියනවා ප්ලෑන් එක එක්ස්පයර් වෙලා අලුත් එකක් ගේන්න කියලා. ඇත්තටම ප්ලෑන් එකක් කල්ලිකුත් වෙනවද? මේක ඉඩම්.lk පිටුවෙන් නිතරම අහන ප්‍රශ්නයක්. කෙටිම පිළිතුර තමයි නැහැ. ප්ලෑන් එකක් නීතියෙන් කල්ලිකුත් වෙන්නේ නැහැ. ඔබේ ඉඩමේ අයිතිය සහ ඉතිහාසය ඔප්පු කරන්න ඒ පරණ ප්ලෑන් එක හැමදාමත් වළංගුයි. ඒක කවදාවත් විසි කරන්න එපා. එහෙනම් ඇයි ආයතන වලින් අලුත් ප්ලෑන් ඉල්ලන්නේ? ප්ලෑන් එක එක්ස්පයර් වෙලා නෙවෙයි අවුරුදු 10ක් වගේ දිග කාලයක් ඇතුළත මහ පොළොවේ භෞතික වෙනස්කම් ගොඩක් වෙන්න පුළුවන් නිසායි ආයතන අලුත් මැනුමක් ඉල්ලන්නේ. බැංකුවක් ලක්ෂ ගණනක් ණය දෙන්න කලින් බලනවා පහුගිය අවුරුදු 10ක් ඇතුළත අසල්වැසියන් ඔබේ මායිම් අල්ලගෙනද පාරවල් වෙනස් වෙලාද කියලා. ප්‍රාදේශීය සභාවෙන් හෝ UDA එකෙන් ගෙවල් හදන්න අනුමැතිය දෙද්දි බලනවා අලුතින් පාරවල් පළල් කිරීමේ යෝජනා එවිත් ඔබේ ඉඩමෙන් කොටසක් රජයට පවරා ගන්න තියනවාද කියලා. අලුත් ගැනුම්කරුවෙකුට විශ්වාසයෙන් ඉඩම ගන්න නම් මේ මොහොතේ ඔඩමේ නියමිත පර්චස් ගාන අඩු නැතුව තියෙනවා කියලා තහවුරු වෙන්න ඕනේ. ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබේ පරණ ප්ලෑන් එක සුරක්ෂිතව තියාගන්න. හැබැයි බැංකු ණයක් ගන්න හෝ අලුතින් නිවසක් හදන්න සැලසුම් කරනවා නම් අනිවාර්යයෙන්ම බලපත්‍රලාභී මිනින්දෝරුවරයෙකු ලවා අලුත් මැනුමක් කරලා ප්ලෑන් එක අප්ඩේට් කරගන්න. නිවැරදි තොරතුරු දැනගෙන වැඩ කිරීම ඔබ ලබන ලොකු ජයග්‍රහණයක්. මේ වැදගත් කරුණ හැමෝම දැනගත යුතු නිසා අනිවාර්යයෙන්ම ෂෙයාර් කරන්න. ඔබේ සිහින නිවස ඉඩම අදම සොයන්න ඉඩම්.lk